විශ්වයේ ස්වභාව ධර්මය විසින් අපිට හරි අපූර්ව ලස්සන දේවල් ගොඩක් ලැබිලා තියෙනවනේ. ඉතින් මේ අතරින් එකක් තමයි මේ වැස්ස කියලා කියන්නේ. වැස්ස කියන්නේ හරි අපූර්ව ලස්සන දෙයක්. කෙනෙක්ට ඒක හරි ලස්සනට විඳින්න පුළුවන්. හරි ලස්සනට දකින්නත් පුළුවන්. හැබැයි තවත් කෙනෙක්ට මේ වැස්ස කියන දේ හරි පීඩාකාරී වේදනාකාරී දෙයක් වෙන්නත් පුළුවන්. ඉතින් මං ඒ ගැනද කතා කරේ මේ දවස්වල මේ පවතින වැසි තත්ත්වයත් එක්ක. කෙනෙක් ඒක ලස්සනට ආසාවෙන් දකිනකොට කෙනෙක් තමන්ගේ ජීවිතේ ගැට ගහගන්නේ කොහොමද කියලා හිතනවා. අන්න ඒක තමයි මේ ලෝක ධර්මය. මොකද තවත් කෙනෙක් කැමති දෙයක් තවත් කෙනෙක් ඒකට අකමැති වෙන්න පුළුවන්. එහෙම තමයි මේ ජීවිතේ හැම දෙයක්ම. අපි කැමති දේවල් වලට තව කෙනෙක් අකමැති වෙන්න පුළුවන්. අපි අකමැති දේවල් වලට තව කෙනෙක් කැමති වෙන්න පුළුවන්. තව කෙනෙකුට මේ වැස්ස කියන දේ එයාගේ ජීවිතේ ජීවනෝපාය මාර්ගය වෙන්නත් පුළුවන්. හැබැයි තවත් කෙනෙකුට මේ වැස්ස එයාගේ ජීවිතේ එයා කරන රැකියාව මේ හැම දෙයක්ම විනාශ වෙලා යන්න හේතුවක් වෙන්නත් පුළුවන්. ඉතින් මේ දවස්වල හරියට අපේ රටට මේ පීඩාකාරී තත්ත්වය තියෙනවනේ. ඉතින් ඉස්සෙල්ලම අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු මේ පවතින අධික වැසි තත්ත්වයෙන් ගම් වතුර වලින් නායයන් වලින් මේ හැම දෙයකින් අපා දෙපා සියලුම සත්වයන්ට කිසිම කරදරයක් වෙන්න එපා කියලා. ඒ වගේම අපේ ආරක්ෂාවත් අපි සලස ගන්න ඕනේනේ. ඉතින් ඒ වගේ අවදානම් කලාපවලට යන්නේ නැතුව, අවදානම් තැන්වලට යන්නේ නැතුව, අවදානමක් ගන්න නැතුව පුළුවන් තරම් ආරක්ෂිතව ඉන්න බලන්න. ඔන්න ඉතින් මේ දවස්වල බබා නර්සරි ගිහාම 2 වෙනකන් එයාලා මේ දවස් ටිකේම ඉන්නවා. මොකද එයාලගේ කොන්සර්ට් එක දැන් ළඟයිනේ. ඉතින් එයා ලබන අවුරුද්ද 1 වසරට යන බබෙක්නේ. ඒ නිසා එයාගේ උදේ කෑම එකට අමතරව කෙටි ආහාරයකුත් එයාලට එවන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි මම මේ කෑම දෙකක්ම ලෑස්ති කරන්නේ. ඉතින් ගිය දවස් ටිකේම අපිට ගොඩාක් පෑවුවා. හොඳටම අවුව තිබුණා. ඒ අවුව නම් කියන්නේ පුදුම තරම්ම රස්නේ. පැයෙන් දෙකෙන් රෙදි වෙල ගන්න පුළුවන් අවුවක් තමයි තිබුණේ. හැබැයි හවස් වෙනකොට වහින්න ගන්නවා. ඉතින් එහෙම තිබිලා තමයි ඔන්න අද ඉඳලා තමයි අපිට උදේ ඉඳලා වහින්න පටන් ගත්තේ. ඉතින් අපි හැමෝමත් ආදරය කරන ඒ ලස්සන දවසට තව ගොඩාක් කාලයක් නෑ නේද? තව පුංචි දින ගාණක් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලා දන්නවනේ මම මේ මොකක් ගැනද කතා කරන්න කියලා. නත්තල ගැන තමයි මං කිව්වේ. දැනට වුණත් චුට්ට ඒ සීතල ඒ හුළඟ මේ පරිසරයට එකතු වෙලා තියෙන්නේ. ඒක මහා අමුතුම හැඟීමක් නේද? ඔන්න ඉතින් ඔක්කොම උදේවරුේ වැඩ ටිකත් කරගෙන දැන් මම බබාව නර්සරි එකට එක්ක යන්න තමයි මේ එළියට වෙලා ඉන්නේ. ඉතින් ට්‍රීවිල් එක යනකන් තමයි අපි මේ ඉන්නේ. සාමාන්‍යයෙන් මට ඉස්සරින්දම පුරුද්දක් තියෙනවා වෙලාවට කලින් වැඩ කරන පුරුද්ද. ඉතින් ට්‍රීවිල් එක එන්නේ 8 වෙනකොට. අපි 7:50 වෙනකොට දොරත් වහලා මෙහෙම එළියට වෙලා ඉන්නවා. ඉතින් ඒ ඉන්න අතරේ මම මෙයාගේ ෆොටෝ ගහනවා. මං චුට්ටක් වීඩියෝ කරන්න ගත්තොත් එයා ඉතින් එක ඇක්ෂන් කියනවනේ.
ඊට පස්සේ බබාව නර්සරි එකට දාලා ඇවිල්ලා මට කඩේට යන්න තියෙනවා චූටි චූටි බඩු වගේක් අරගෙන එන්න. ඉතින් වැස්සෙම තමයි යන්න වෙන්නේ. මේ වැස්ස නම් ඉතින් අඩුවක් පේන්න ඇත්තෙම නැහැ. ඉතින් ඔන්න මම දැන් කඩේට යනවා. ආවට පස්සේ ඉතින් ඔන්න මම දැන් උදේට කන්න මොනවා හරි හදාගන්න ඕනේ. ඉතින් මට හිතුණා මේ වැස්සයි සීතලයිත් එක්ක උණු උණුවෙන් මොනවා හරි කන්න තිබ්බනම් හොඳයි කියලා. ඉතින් මම කොරියන් රාමෙන් එකක් ගෙනප් එකක් තිබ්බා. මට හිතුණා ඒ උණු උණුවෙම හදාගෙන කන්න ඕනේ කියලා. ඉතින් මං අර කිව්වත් වගේ කෙනෙක් කැමති දෙයකට තව කෙනෙක් අකමැති වෙන්න පුළුවන්. ඉතින් මේ සීතලත් එක්ක මේ වහින වැස්සත් එක්ක ගොඩාක් දෙනෙක් කැමති තමන්ගේ වැඩ ටික ඔක්කොම ඉවර කරලා ඇඳට වෙලා කුලි වෙලා චුට්ටක් එහෙම නිදාගන්නනේ. ඉතින් අනේ මට ඕකේ අනිත් පැත්ත. මට වැස්ස දවසට තියෙන්නේ මහා අමුතුම මොටිවේෂන් එකක්. ඒ කියන්නේ ගෙදර ඕනේ වැඩක් කරන්න පුළුවන් තත්ත්වයක් තමයි මට තියෙන්නේ. ඒ කියන්නේ අස්පස් කරන දෙයක් වුණා. ඒ කියන්නේ හොඳම මට නියම වෙලාව තමයි මේ වහින වෙලාව. ඒක මාරයි. මට හිතා ගන්න එහෙම හිතෙන්නෙම නැහැ වහින වෙලාවට එහෙම. මට ඕනි මොකක්ම හරි වැඩක් කරන්න. ඉතින් මං ඒකයි කිව්වේ හැමෝටම එක වගේ නෑනේ හැමදේම. ඉතින් මට නම් ඒ විදිහ. ඉතින් ඔන්න මම හොඳ සැරට උණු උණුවෙම රාමෙන් එක කන්න හදන්නේ. ඉතින් මේක හදන එක විදියවල් තියෙනවානේ. හැබැයි මම නම් මේ මුකුත් විදියකට හදන්නේ නැහැ. normally ඒකේ තියෙන විදිහට නූඩල් එක හදාගෙන ඊට පස්සේ ඒකට ඒ පැකට්ස් වල තියෙන ඒවා එකතු කරගන්නවා. ඊට පස්සේ මම බුල්සායි එකක් හදාගන්න තමයි හදන්නේ. ඉතින් බිත්තර තම්බල හැමත් කනවා නම් මේකට රසයි. හැබැයි මං ඇත්තටම දැන් ඉන්නේ බඩගින්නේ. මොකද මං උදේ වරුවේ වැඩ ටික පුතාව නර්සරි එකට එහෙම ගිහින් දාලා ආයි කඩේ එහෙමත් ගිහිලානේ ආවේ. ඉතින් දැන් 9ත් පහු වෙලා ඒක නිසා දැන් මට බඩගින්නේ. ඉතින් මම මේක රස්නි පිටම කන්න තමයි හදන්නේ. ඉතින් කාලා හැම ඉවර වෙලා මම මේ වැස්සේ උණු උණුවෙම ග්‍රීන් ටී එකක් බොන්න තමයි හදන්නේ. ඉතින් මගේ වීඩියෝ බලන කෙනෙක් නම් ඔයා දන්නවනේ මේක පුරුද්දක් විදිහට මම හැමදාම උදේට කාලා ග්‍රීන් ටී එකක් බොනවා. පායන කාලෙට කොච්චර මේ තියෙන පැලවලට වතුර දැම්මා වුණත් මේ අහසින් වැටෙන වැහි වතුර තරම් මෙයාලට පණ ගන්නවන දෙයක් ඇත්තෙම නෑ කියලා තමයි මට නම් හිතෙන්නේ. කොච්චර වතුර දැම්මා වුණත් පායන කාලෙට එක වැස්සක් මෙයාලගේ මේ ලස්සන කොළ පාට කොහෙන් එනවද කියලා මට තාම හිතාගන්න බෑ. ඒ තරමට වහිනකොට පුදුම තරම් ලස්සනක් නේ තියෙන්නේ මේ වටපිටාව. ඉතින් ග්‍රීන් ටී එකක් බොන ගමන් චුට්ටක් පඩිය උඩට වෙලා මේ වැස්සේ එළිය බලාගෙන හිටියා. කල්පනා ලෝකෙට යන්න හොඳම වෙලාවක් නෙති මේක. එන්න කොහෙනම් අපි දවල්ටත් උයමු. ඉතින් මං අද හදන්නේ රාබුයි කොස්සටයකට දාලා තිබ්බටුයි කූනිස්සෝ එකට දාලා තිබ්බටු මැල්ලුමක් හදනවා. ආයි මම කරවල තෙල් දාගන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් බබා නර්සරි එකෙන් ගන්න කලින් මම මගේ උදේවරුේ වැඩ ටික ඔක්කොම කරගන්නවා. ඊට පස්සේ මට හවස් වරුවට කරන්න වැඩක් නැති තරන්නේ.
ඉතින් උදේවරුවේ ගෙදර කරපු ඔක්කොම වැඩ නම් මේ වීඩියෝ එකේ නැහැ. පුළුවන් ටික මම වීඩියෝ කරගත්තා. ඉතින් මම මේ රාබු හදන විදිහට ඔයා හදලා නැත්තම් හදලා කාලා බලන්නකෝ. රාබු කියන්නේ ඉතින් ගොඩාක් අය අකමැති කෑමක් නේ. කොස්සර ටිකක් දාලා තෙලෙන් ටෙම්පරාදු කරලා කෑවහම මේක හරිම රසයි, හරිම සුවඳයි. කන්න ආස හිතෙන ක්‍රේවින් එකක් තමයි ඇති වෙන්නේ. ඉතින් කොස්සර ටික යටට දාලා රාබු ටික මං උඩින් දාලා ලුණු, සුදු ලුණු, කරපිංචා, අමු මිරිස් මේ හැම දෙයක්ම මම එකතු කරගන්නවා. ඊට පස්සේ මම ඒකට තක්කාලි ගෙඩියකුත් එකතු කරගන්නවා. තව චුට්ටක් රස වැඩි කරගන්න. ඊට පස්සේ මම මේකට ලුණු, කහ කුඩු, තුන පහ, මිරිස් කුඩු, ඊට පස්සේ බෙදපු වෙනසාල් වලින් චුට්ටක්, කුරුඳු කෑල්ලක් මේ හැම දෙයක්ම එකතු කරගන්නවා. එකතු කරලා මම මේකට දිය කිරි ටිකක් තමයි එකතු කරන්නේ. මම කොස්සර ටික යටට දැම්මේ ගොඩක් අය කොස්සට දාලා ව්‍යංජන හදනකොට කොස්සර ටික චුට්ටක් කලින් තම්බ ගන්නවනේ. හැබැයි මේ කොස්සට වලින් කලින් මම ව්‍යංජනයක් හැදුවා. කෙසෙල් මුවයි කොස්සටයි දාලා හැදුවා. ඉතින් මම දන්නවා මේක ඉක්මනට තැම්බෙනවා කියලා. කෝකටත් ඉතින් මම ඒ ටික යටට දැම්මා. ඉක්මනට තම්බ ගන්න ඕනේ නිසා. ඉතින් මම අන්තිමටම තමා ටෙම්පරාදු කරලා එකතු කරගන්නේ. ඉතින් ඉස්සෙල්ලාම එහෙනම් ඔන්න මම මේ රාබු ව්‍යංජනය හදාගන්නවා. මේ විදිහට හැදුවහම චූටි අය වුණත් මේක කන්න කැමති කෑමක් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔන්න මම තිබ්බටු ටික චුට්ටක් වෙලා තඹ ගන්න තමයි හදන්නේ, ලුණු චුට්ටක් එකතු කරලා. ඒ අතරේ ඔන්න මම බත් එකත් හදාගන්න හදන්නේ. හාල් ටික අරගෙන සෝදලා ඒකත් මම රයිස් කුකර් එකේ ගහනවා. මේ වෙනකොට මම දැන් රාබු එකට තෙල් ටෙම්පරාදු එකතු කරලා තියෙන්නේ. මම ඒකට වේලිච්ච මිරිස් කරල්, ඊට පස්සේ සුදු ලුණු ටිකක් චූටියට කපලා අබ එකතු කරලා තමයි ටෙම්පරාදුව හදලා ඒ ටික එකතු කරේ. ඊට පස්සේ තෙල් ටිකක් රත් වෙන්න තියලා අබ ටිකක් එකතු කරලා අබ ටික පුපුරනකොට මම ඒකට සුදු ලුණු චූටියට කපාගෙන එකතු කරගත්තා. ඊට පස්සේ මම ඒකට ලුණුත් පොඩියට තමයි කපාගත්තේ. මේ මැල්ලුමට හදන නිසා මං හිතුවා චූටියට කපාගත්තාම ඒකේ රස වැඩි. ඊට පස්සේ හොඳට මේක රන්වන් පාට වෙනකම් මම චුට්ටක් තෙලෙන් ටෙම්පරාදු කරගන්නවා. ඊට පස්සේ මම කරපිංචා, ඊට පස්සේ තමයි මම කූනිස්සෝ ටිකත් මේකට එකතු කරගන්නේ. ඉතින් තිබ්බටු මැල්ලුම වුණා මේ විදිහට හදලා බලන්නකෝ, හරිම රසයි. පොඩි අය වුණත් කනවා. ඉතින් තිබ්බටු වගේ දේවලු ගොඩක් අය තෝරලා බේරලා කන කෑමක්නේ මේ රාබු තිබ්බටු වගේ දේවල්. ඉතින් චුට්ටක් රස වැඩි කරලා මෙහෙම හදාගත්තාම නොකන අයත් ඉතින් කනවා මේක. කෝනිස්සෝ ටික එකතු කරලා ඒක ගොඩාක් බෙදෙන්න දෙන්න එපා. එහෙම වුණොත් ඒක කර වෙන්න බලනවනේ. ඉතින් ඒක චුට්ටක් තෙලෙන් ටෙම්පරාදු වෙගෙන එනකොට අපිට හොඳට සුවඳ එනවා. ඊට පස්සේ ඒකට අපි අර තඹගත තිබ්බටු ටික චුට්ටක් පොඩි කර ගන්න ඕනේ. ගොඩාක් නෙමෙයි. චුට්ටක් ඒ ගෙඩිය පැලෙනකන් වගේ චුට්ටක් විතර පොඩි කරගෙන ඒක එකතු කරලා මේ පොල් වලට මම කහයි ලුණු එකතු කරලා කලවම් කරලා තිබුණේ. ඉතින් ඊට පස්සේ පොල් ටික මැල වෙනකන් හොඳට මේ ටික කලවම් කරගන්නවා. ඊට පස්සේ ලුණු බලලා ලුණු මදි නම් අපිට ආයෙ ලුණු ටිකක් එකතු කරගන්න පුළුවන්. ඉතින් මට නම් චුට්ටක් ලුණු මදි වගේ. ඒක නිසා මම ආයෙම ලුණු චුට්ටක් එකතු කරගන්නවා. මේ විදිහට තිබ්බටු මැල්ලුම හදලා බලන්නකෝ. බතුයි තිබ්බටු මැල්ලුමයි විතරක් වුණත් කන්න පුළුවන්. ඇත්තටම ඒ තරම් මාරම රසයි. ඊළඟට ඔන්න මම
කරවල බැදුම තමයි හදාගන්න හදන්නේ. අද මම කීලං කරවල තමයි ගන්නෙ. මං හිතන්නේ මේකට මෝර කරවල කියලා කියනවා. මේක හරිම රසයි. ඉතින් ඉස්සෙල්ලාම කරවල ටික ටිකක් බැදෙන්න හැරලා තමයි මම ලූණු මිරිස් එහෙම එකතු කරගන්නේ. ඉතින් අද හදපු කෑම වර්ග තුනම තෙල් චුට්ටි චුට්ට එකතු කරන්න වුණා. හැබැයි මම සාමාන්‍යයෙන් වැඩිය තෙල් කන කෙනෙක් නෙමෙයි. නමුත් තෙලෙන් හදන්න ඕනි එළවලු වලට තෙල් නොදා ඉන්නෙත් නැහැ. සමහර දවස් තියෙනවා අපේ ගෙදර කිරටම හදලා හැම දෙයක්ම කිරෙන් හදලා කන වෙලාවලුත් තියෙනවා. ඉතින් තෙල් වලින් මේ වගේ හැදෙන දවසුත් තියෙනවා. නැත්තේ නැහැ. හැදෙන දවසුත් තියෙනවා. නමුත් අපේ ගෙදර ගොඩාක් තෙල් එහෙම කන්නේ නැහැ. ගොඩක් අඩුයි. කියන්නේ දවස ගානේ මෙහෙම හදන්නේ නැහැ. මෙහෙම හැදෙන දවසුත් තියෙනවා. ඉතින් ඔන්න මම උයලා ඉවරයි දැන්. ඔන්න මම හදාගත්තා බත් උයලා, රාබු ව්‍යංජනය හදලා, ඊට පස්සේ කෝනිස්සු එකතු කරපු රසම රස තිබ්බටු මැල්ලුමක් තියෙනවා. ඊට පස්සේ කීලං කරවල, එහෙම නැත්තම් මෝර කරවල බැදුම තමයි හදාගත්තේ. ඉතින් මේ වැඩ ටිකත් කරලා ඉවර වෙනකොට ඔන්න මට දැන් යන්න වෙලාව හරි බබාව එක්කගෙන එන්න. එහෙනම් ඉතින් මම ගිහිල්ලා එන්න. ඉතින් මගේ channel එකට අලුතින් එකතු වෙච්ච හැමෝටම මම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් හැමෝටම මම ආදරේ. එහෙනම් මම ගිහිල්ලා එනකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ.